ඡන්ද අංක කොට්ටාස 14 දකුණු වැල්ල වීදිය මේ සැරේ දිනන්න පුළුවන් අවස්ථාව 100ට 100ම තියෙනවා මේ සැරේ. මොකද පක්ෂය දැන් කලකිරලා ඉන්න නිසා අපේ සජිත් ප්‍රේමදාස මාත්‍යාගේ පක්ෂයට ඡන්ද දෙන්න උගාක් මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේ මේ කොට්ටාස විතරක් නෙමේ අපි මීගමුවේ තියෙන කොට්ටාස 29 දිනලා අපි මේ නගර සභාව පිට කරනවා කියලා තමයි මම මේක කියන්නේ. දැන් විශේෂයෙන්ම දෙමළ ජනතාව මේ රජය ගැන එච්චර පැහැදීමක් නැහැ වගේද? නෑ දෙමළ මිනිස්සු තමයි හොඳම පැහැදීමක් තියෙනවා. මොකද දෙමළ මිනිස්සු විතරයි සුළු ජාතිකයෝ ඉන්න පැත්තේ උඟා කැරලා තියෙන්නේ. ඒක තමයි අනිත් සජිත් ප්‍රේමදාස මාත්‍යාගේ ඉල්ලුම දැන් වැඩි වෙලා තියෙන්නේ සුළු ජාතිකයෝ අතර. ඒ නිසා සුළු ජාතිකයෝ හරි පැහැදිලිව ඉන්නේ මේ ආණ්ඩුව ගැන. ඒ කිව්වේ විපක්ෂය තමයි ආණ්ඩුව අපි රැවට්ටුවා කියලා තමයි ඒගොල්ලෝ මේ රට මාස 6කින් කරපු දේ මොකුත් නැහැ කියලා තමයි මිනිස්සු කියන්නේ. බලාපොරොත්තුව කඩ කරා කියලා කියනවා. දැන් ජාතික ජනබලවේගය ගැන මේ දෙමළ ජනතාවගේ පැහැදීමක් නැහැ මීගමුවේ. ජාතික ජනබලවේගයේ මේක පුංචි ඡන්දයට කොහොමත් මේක නැහැ. මොකද මේක ඡන්දින්ද ඡන්ද ඉල්ලන පුද්ගලයා තමයි බලන්නේ. ඊට අමතරවත් මේ රජයේ සේවකයෝනේ මේ ආණ්ඩුව පිට කරේ රජයේ සේවකයෝට කලකිරලා වෙලලා තියෙන්නේ. ඒගොල්ලන්ට රැවටීමක් වෙලා තියෙනවා. ත්‍රිවිල් කට්ටියට ප්‍රශ්නයක් වෙලා ත්‍රිවිල් කට්ටිය තමයි උගාක් මේ රජයේ පිට කරන්න උගාක් හැන්වසින් කරේ. ඒ උනාට ඒගොල්ලන්ට තසාරකට වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සැරේ මාලිමාට කොට එන්න පුළුවන් කියලා. ස්වාධීන කණ්ඩායම අභියෝගයක් කරලා නැද්ද ප්‍රතිපත්ති? ස්වාධීන කණ්ඩායම කියන්නේ තනිකර ලාන්සලාගේ කණ්ඩායම. ලාන්සලා කියන්නේ මීගම පුරා ලංකාව පුරාම JP උඩින් ගහලා තියෙනවා. ඒ වගේ මීගමත් පරදලා තියෙනවා. එක එක ගම පෙරදෙන්න එක එක හේතුව තියෙනවා. මීගම පෙරදෙන්න නම් එකම හේතුවක් තමයි නිමල් ලාන්ස සහ දහන් ලාන්සලාගේ පෞල් දේශපාලන නැත්තටම නැති කරන්න ඕනේ කියලා වෛරෙන් තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ JP එකට. ඒක වුණා. ඒ වුණාට ඒගොල්ලෝ දැන් ඉතින් වෙන මාර්ගයේ අවතාර 10ක් අපාක් 6ක් අරගෙන 10ක් කියනවා පොරව කියනවා බෝතල් කියනවා කරත්ත කියන ඒ ඔක්කොම අවතාර අරන් ලාන්සලා කට්ටිය ආයේ එන්න හදනවා මේකේ.